පළාත් පාලන සතියේ සෞඛ්‍ය දිනය තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට ආරාධනයක් ලැබුණා ඒ යටතේ සෞඛ්‍ය ප්‍රදර්ශනයක් කරන්න කියලා. ඒ නිසා අපි තෝරගත්තා කාලින වශයෙන් අපේ මහ ජනතාවට ඉතාමත්ම වැදගත් වන ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රදර්ශන කුටියක් පවත්වන්න. ඉතින් මේකෙදී අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා අද රටේ ජනතාවට කන්න ලැබෙන්නේ විශේෂයෙන්ම වස විස මිශ්‍ර වෙච්ච ආහාර ද්‍රව්‍ය. ඉතින් ඒ නිසා ඒ වගේ ඈඩ් කරලා මිනිස්සු ස්වභාවික ආහාර වලට හුරු කරන්න දරපු උත්සාහයක් තමයි අද මේ වැඩසටහනදී ක්‍රියාත්මක වෙන්නේ. මෙතන අපි තෝරගත්ත විශේෂයෙන්ම කුඩා ළමයිට දෙන්න සුදුසු ආහාර මොනවද? මොන වර්ණකද සුදුසු? මොන පරිරක්ෂකද සුදුසු? එතකොට මොන විදිහේ ආහාර වර්ගද සුදුසු කියන පොඩි විස්තරයක් අපි මෙතනදී සිදු කරලා තියෙනවා. මෙතන එහා පැත්තේ අපි විස්තර වෙනවා මේ පාසල් ළමයින්ට කොහොමද වතුර බෝතලයක් තෝරගන්නේ, කෑම පෙට්ටියක් තෝරගන්නේ කොහොමද කියන ගැනත් අපි මෙතනදී විස්තර කරනවා. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු අවසානයේ නිරෝගීමත් දරු පරපුරක් බිහි කරන්න සහ නිරෝගීමත් ජනතාවක් බිහි කරන්න පුළුවන් වටපිටාවක් හදලා මිනිසුන්ගේ දැනුම වැඩි දියුණු කරලා ඒ තුලින් බෝ නොවන රෝග ඇති වෙනක අවම කිරීමේ ප්‍රයත්නයක් තමයි අද අපි දැරුවේ. ඒ නිසා ඒ සඳහා හොඳ තෝතැන්නක් වුණා අද මේ සෞඛ්‍ය සතියේ පළාත් පාලන සතියේ සෞඛ්‍ය දිනය. ඉතින් ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක විදියට වැලිමඩ සෞඛ්‍ය කළමනාධිකාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විදියට අද ගොඩක්ම සතුටු වෙනවා අපිට යම් කිසි පණිවිඩයක් මහ ජනතාවට දෙන්න හැකියාවක් ලැබුණා කියලා.